දැන් ඔයාලා දන්නවා ඔයාගේ ලකුණු මට්ටම කොහොමද වැඩි කරගන්නේ? කොහොමද ඔයා මාකින් එකකට අනුව ලකුණු දාන්නේ? මීට වඩා හොඳ ක්‍රමයක් ඔයාලට තියෙනවා නම් ඔයා ඒක අනුගමනය කරන්න. මේ ක්‍රමය කරලා බලන්න ඔයාලට තේරෙයි ඔයාගේ ලකුණු වැඩි කරගන්න විදිය. මං ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් කොච්චර ලකුණු ප්‍රමාණයක් ඔයාලට තියෙන සීමිත දින ප්‍රමාණයට අනුව ඔයාලට මේ විදිහට වැඩි කරගන්න පුළුවන්ද කියලා. 10 වෙනිදා තමයි ඔයාලගේ A level exam පටන් ගන්නෙ. මට හම්බුණ කාලසටහනට අනුව තමයි මම මේ ස්ට්‍රක්චර් එක ලියාගත්තේ. සමහරවිට මේක වැරදි වෙන්න පුළුවන්. මේ කාලසටහන වැරදි නම් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න. 10 වෙනිදා පටන් ගන්නෙ ආර්ට් මැත්ස් කරන ළමයිට. ටෙක්නොලොජි ළමයිට මුලින්ම විභාග පටන් ගන්නෙ 12 වෙනිදා. එතකොට මම මේ කියන ප්ලෑන් එකේ යන්න නම් ඔයාට අඩුම තරමේ දින 18ක්වත් තියෙන්න ඕන. අද මම මේ වීඩියෝ එක කරන්නේ 18 වෙනිදා. බොහෝ දුරට මම අද මේ වීඩියෝ එක දාන්න පුළුවන් YouTube එකට. ඒත් මම 19 ඉඳලම පටන් ගන්නවා. 19 ඉඳලා අපි කවුන්ට් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18. එතකොට ඔයාලගේ A level exam එකට පාඩම් කරන්න කල් තියෙනවා. බලන්නකෝ 10 වෙනිදා පටන් ගන්න කට්ටියට 1 2 3 4 දවස් 4ක් තියෙනවා මේ ප්ලෑන් එකට ගියොත්. ඔයා ටෙක්නොලොජි සබ්ජෙක්ට් එක කරනවා නම් ඔයාලට තියෙනවා 5 6 දවස් 6ක්ම ඔයාලට තියෙනවා. මේ ප්ලෑන් එක ඔයා ලකුණු 35 ඉන්නවද ලකුණු 45 ඉන්නවද 75 ඉන්නවද ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් ඔයා හිතන්න ඔයාට ලකුණු 35ක මට්ටමක තමයි ඔයා ඉන්නේ. එතකොට බලමු ඔයාට ලකුණු කීයක් මේ විදිහට වැඩි කරගන්න පුළුවන්ද කියලා. ඔයාට දැන් තියෙනවා ලකුණු 35ක්. ඔයා පළවෙනි පේපර් එක මේ විදිහට කරනවා. ඒකේ මං කියපු විදිහට ඔයා විවරණත් ගහලා අර අදාළ කොලේ ලකුණු ගානක් දාලා ඒ විවරණේ බලාගෙන ඔයා දෙවෙනි පේපරයට බහිනවා. ඔයා මේ සබ්ජෙක්ට් ගාන බැලන්ස් කරගන්න ඕන මේ කරන වැඩේ. එක සබ්ජෙක්ට් එකකට මම දවස් 6 ගානේ තමයි මේ ප්ලෑන් එකේදී දීලා තියෙන්නේ. මේ සබ්ජෙක්ට් එක කරලා මේ සබ්ජෙක්ට් එකට බහිනකොට ඔයා ටාගට් කරන්න ඕන ලකුණු 6ක් වැඩි කරගන්න. ලකුණු 6ක් වැඩි කරගන්න එක අමාරුද? පොඩි මට්ටමක ඉන්න කෙනෙක්ට ලකුණු 6ක් වැඩි කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයා 75 ඉන්නවනම් ඔයාට ලකුණු 6ක් වැඩි කරගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපි පොඩි මට්ටමේ ඉඳලා මේකෙදි කතා කරන නිසා ඔයාගේ මට්ටම අදාළ නැහැ. ඔයා ලකුණු 6ක් වැඩි කරගන්න තමයි මෙතෙන්දි try කරන්න ඕන. මේ 6 වැඩි කරනකොට ඔයා උපරිම try කරන්න ඕන ඔයාගේ විවරණය ඔස්සේ ඒක complete කරගන්න. ඒ කිව්වේ ඔයා දැන් මේ පේපර් එක කරා ඊළඟට මේ පේපරේට බහින්න කලින් මේ විවරණය හොඳට ගහන්න ඕන. ඔයාට දවසක්ම තියෙන මේ වැඩේට. ඒ අතරේ ඔයා අඳුර ගන්න ඕන ඔයාට නිතරම වැරදෙන කොටස්, ඔයාට නිතරම ලකුණු අඩු වෙන කොටස්. ඒ කොටස් ඔයා අදාළ සබ්ජෙක්ට් එකේ සම්පූර්ණ පාඩමම නෙමෙයි අර වැරදෙන කොටස් ටික කවර් කරගන්නවා. කොහොම හරි ඔයා try කරන්න ඕන ඔයාගේ ටාගට් එක වෙන්න ඕන මම ඊළඟ පේපරේට යන්න කලින් අද ලකුණු 6ක් කොහොම හරි මම වැඩි කරගන්නවා කියලා. ඊළඟ පේපරේට ඔයා යනකොට තව 6ක් වැඩි කරගන්න ඕන. මේකෙදි අපි ගිහිල්ලා ඔයාට පුළුවන් 6 වෙනි පේපරේ දක්වා එනකොට අපි හිතමු 2 3 4 5 6 මේ විදිහට ලකුණු වැඩි කරගත්තොත් 6යි 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 1 2 3 4 5යි 6 වර 5 ලකුණු 30යි. දැන් ඔයාලට ලකුණු එකතු කරලා බලන්න පුළුවන් 35යි 30යි කීයද? 65යි. ඔන්න ඔයා S මට්ටමේ ඉන්නවනම් ඔයා C මට්ටමට යන විදිය මං කියලා දුන්නා. ඔයා මීට වඩා ලකුණු වැඩි නම් ඔයාට තවත් ලේසි මේ වැඩේ. මෙතනින් මම නවතින්නේ නැහැ. ඔයා අර විවරණ ගහන අතරේ තව වැඩක් කරන්න ඕන. මං මේ කිව්ව ක්‍රමයට යන ඔයාට ලකුණු 30ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. මීට වඩා වැඩි කරගන්න පුළුවන්ද?
අනිවාර්යෙන්ම පුළුවන්. මං මේ කියන ප්ලෑන් එකට යනවා නම් ඔයාගේ වටේ තියෙන සියලුම බාහිර වැඩ නවත්තන්න වෙනවා. මේක හුරතල් වෙවි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. බැරි නෑ. මං ඔන්න ප්ලෑන් එක කිව්වා, දවස් ගාන කිව්වා, වැඩි කරගන්න ඕන ලකුණු ගාන කිව්වා. ඔයාට ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එකට යන්න නම් ඔයාට ඔයාගේ නිින්ද කැප කරන්න වෙනවා. ඔයා බාහිර ක්‍රියාකාරකම් නවත්තන්න වෙනවා. සෝෂල් මීඩියා සියලුම දේ නවත්තන්න වෙනවා. ඔයාලා WhatsApp එන්නේ අදාළ ගෲප් එක පොඩ්ඩක් චෙක් කරන්න විතරයි. අලුත් මොන හරි පේපර් එකක් දාලා තියෙද, මොන හරි විස්තරයක් දාලා තියෙද? ඒකට. YouTube එකට යන්නේ මේ වගේ කන්ටෙන්ට් එකක් බලනකොට බැරි පාඩමක් කවර් කරගන්න, විවරණයක් බලන්න. ඒකට. එතනින් එහා වෙන ඒවට යන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද කිව්වොත් මම මේ ඔක්කොම නවත්තලා ඒ කාලේ මේක කරපු නිසා තමයි ඔයාලට කියන්නේ. මං මේ නිකන් මම මේ හදාගත්ත දේවල් නෙමෙයි කියන්නේ. මේ සියලුම දේවල් මං කරපු දේවල් කියන්නේ. මං අනිත් බාහිර ක්‍රියාකාරකම් ඔක්කොම නැවැත්තුවා. කොටින්ම කිව්වොත් මං අන්තිම මාස 5 ගෙදරින් ඉඳන් තමයි වැඩ කරේ. මොකද බස් එකේ යනකොට වෙලාව යනවා වැඩි. ඒක නිසා මේ කාලේ උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. මේක ඊටාම වටින කාලයක්. මේ කාලේ හරියට ඔයා මැනේජ් කරගෙන මේකට යොදාගත්තොත් අනිවාර්යෙන් මේ ගේම ගහන්න පුළුවන්. පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න. ඔයාලා දැන් ඉන්න මට්ටම මේ මාසෙන් ඔයාලා මේක ගොඩ දාගත්තොත් ඔයාලගේ සම්පූර්ණ ජීවිතේ එතනින් එහා තීරණය වෙනවා. මේ මාසේ තමයි ඔයාලට මේ විදිහට කට්ටක් ගන්න තියෙන්නේ. හැබැයි ඔයා මේ මාසේ පන්න ගත්තොත් කොහොම හරි මේ මාසේ මැරීගෙන වැඩ කරොත් මේ මාසෙන් එහා ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. කැම්පස් එකකට යන්න පුළුවන්. සමහර විට ඔයා කැම්පස් යන නෙමෙයි වෙන්නේ නැති A level යන්නේ. බහුතර දෙනෙක් කැම්පස් යන තමයි A level කරන්නේ. ඔයාලගේ ආසාව ඇත්තේ කැම්පස් යන්න. මේ මාසේ විතරයි ඔයාලට තියෙන්නේ මේ මාසෙන් ඉවරයක් කරගන්න. ආයි ඊළඟ සයි එකට යන්න තියන්න එපා. මේ මාසෙන් ඉවරයක් කරන්න. උනන්දුව තියෙන ඔයාට මේ 30ට වඩා ලකුණු ගන්න පුළුවන්. අර විදියට වැඩි කරගන්න අතරේ ඔයා අඳුර ගන්න ඕන වැඩියෙන්ම ලකුණු වෙන පාඩම්. ඔයාගේ සබ්ජෙක්ට් එකේ ලකුණු වැඩියෙන් වෙන පාඩම් ටික. මම උදාහරණයක් කිව්වොත් BST සබ්ජෙක්ට් එකේ ලකුණු වැඩියෙන් වෙන පාඩම් ටික මොනවද කියලා ඔයා දැනන් ඉන්න ඕන. ඔයාට මේ කරන අතරේ ඔයා හොයන්න ඕන. ඔයාට දැන් වෙලාව තියෙනවා. වෙලාව නැහැ කියන්න බෑ. ඔයා වෙන වැඩ නැවතුනට පස්සේ පැය 24න් ඔයා නිදා ගන්න වෙලාව, කන බොන වෙලාව ඒ ටික විතරයි නැත්තේ. කොටින්ම කිව්වොත් ඔයා නාන කොටස්, ඔයා වොස් එකක් දාගන්න කොටත් ඒ වෙලාවෙත් මොකක් හරි පාඩම් කර අදාළ වැඩේ කරගන්න. මොකද ඒ කාලෙත් ඔයාට වටිනවා. ඔයා BST කරන ළමෙන්න මේ කරුණ අනිවාර්යෙන්ම දැනන් ඉන්න ඕන. ඔයාලගේ පේපරේ ලකුණු 50ක් විතරම එන්නේ පාඩම් 5ක් 6ක් වගේ. ආයෙ කිව්වොත් ලකුණු 50ක්ම එන්නේ අර වැඩියෙන් ලකුණු වෙන පාඩම් සෙට් එකකින්. පාඩම් 5ක් 6ක්. මම බෝඩ් එකේ දාලා තියෙන මේ පාඩම් ටික යාන්ත්‍රීකරණයේ පාඩම ලකුණු 20ක් ඔයාලට ගන්න පුළුවන්. සමහර අවුරුදු වල පැට්‍රිකල් එක්කම යාන්ත්‍රීකරණයේ පාඩමට ලකුණු 20ක් ඇවිල්ලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික ආහාර සත්ත්ව පාලනය බිම් මැනුම. මම මෙතන පසුවස්තුණු තාක්ෂණයක් දැම්ම. මොකද මේ පාඩම පොඩි පාඩමක් වුණාට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් එන නිසා. ඔයාලා මේ ලකුණු 30 ගන්න අතරේ මේන් ප්ලෑන් එක යන අතරේ ලකුණු ටික ටික මේවත් වැඩි කරගන්න ඕන. ඔයාලට දැන් අහුවෙනවා පේපර් වල ඔයාලට මේ කොටස් වලින් බැරි ඒවා. එතකොට මේ බැරි කොටස් ඔයාලා මේ පාඩම් වලින් ටික ටික කවර් කරගන්න ඕන. මේ පාඩම් වල මේ බැරි කොටස් තියෙන ටීචර්ස් ගයිඩ් එකෙන් හෙව්වා, YouTube එකෙන් හරි කොහෙන් හරි කවර් කරගත්තා. මේ පාඩම් හදිස්සියවත් ඔයාලා කළා නැත්තම් මම මේ උදාහරණයක් විදිහට BST ගත්තේ. ඔයාලා අනිත් පාඩම් වලටත් මෙහෙම ICT කරත්, SEPT කරත්, වෙන සබ්ජෙක්ට් එකක් කරත්, වෙන ස්ට්‍රීම් එකක් කරත් ඔයාලට මේක පොදුයි. YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. අදාළ පාඩම් කවර් කරගන්න. විවරණ වීඩියෝ තියෙනවා. ඔයාලට මේවයි සපෝට් එක ගන්න පුළුවන්. ඔයාලට මොකක් හරි විවරණයක් බැරි නම් YouTube එකේ හරි කොහේ හරි මේ වීඩියෝ එක තියෙනම්, ඒ අදාළ විවරණය තියෙනම්, අදාළ බැරි දේ තියෙනම් ඒ කොටස බලලා කවර් කරගෙන පුළුවන් තරම් වෙලාව ඉතුරු කරගන්න බලන්න. පුළුවන් විදියට ඔයාලා කරලා නැති වැඩියෙන්ම ලකුණු වෙන පාඩම් ටික අනිවාර්යයෙන්ම
පුළුවන් තරම් ඉක්මනට කරලා දාන්න බලන්න. මොකද ඒව පාඩම් කරන්න නැතුව ඔයා ඉගෙනගෙන නැතුව ඒවයි එන ලකුණු ගන්න හරිම අමාරුයි. මම BST සබ්ජෙක්ට් එක කරන ළමයිට වෙනම වීඩියෝ එකක් අරන් එන්න. මට සමහර පොයින්ට් තියෙනවා ඔයාලට කියලා දෙන්න. එක එක පාඩම් උදාහරණයක් විදිහට ගත්තොත් ඉලෙක්ට්‍රොනික පාඩමේ ලොකු පොයින්ට් එකක් තියෙනවා ඔයාලට කියලා දෙන්න. ඔයාලගේ ලකුණු වැඩි කරගන්න. ඔයාලා මෙයින් ප්ලෑන් එකේ යන අතරේ මේ විදිහට ලකුණු වැඩි කරගන්න පුළුවන්. දෙවෙනි විදිය තමයි ඔයාලා පුළුවන් තරම් MCQ පේපර් කරන්න ගන්න එක. ඒවයි විවරණ ගහන එක. පුළුවන් තරම් MCQ කරලා ඒ MCQ පේපර් වල බැරි කොටස් ඔයා පුළුවන් කරගන්න. එතකොට මොකද්ද වෙන්නේ? මොන ප්‍රශ්නයාවත් ඔයා ඒ කොටස අත ගහලා තිනවා. ඒ ප්‍රශ්නේම නොවෙන්න පුළුවන්. ඔයාට එන ප්‍රශ්නේ අදාළ කොටස ඔයා ස්ටඩි කරලා තිනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයා ටීචර් ගයිඩ් එකෙන් බල එහෙම පුළුවන් කරගත්තට පස්සේ ඔයාට අහන්න ප්‍රශ්නයක් නැති මට්ටමට එනවා. ප්‍රශ්නේ වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඔයා ඒ ගැන දන්නවා. MCQ කනාවට ගැහුවත් ඔයා ඒ සම්බන්ධව ස්ටඩි කරලා තමයි ඉන්නේ. ඔයා වෙලාව ඉතුරු කරගත්තොත් තව ලකුණු වැඩි කරගන්න ඔයාට පුළුවන්. මං ක්‍රම දෙකක් කිව්වා. මෙයින් ප්ලෑන් එක යන අතරේ වැඩියෙන් ලකුණු වෙන පාඩම් ටික අධ්‍යයනය කරනවා. ඊළඟට MCQ පේපර් පුළුවන් තරම් කරනවා. මේ MCQ පේපර් කරනකොට ඔයාලට අර ප්ලෑන් එකට බාධාවක් වෙන්න බෑ. ඒ ප්ලෑන් එක තමයි එකට තියාගන්න ඕන. ඒ අතරේ කරන්න පුළුවන් තරම් MCQ papers ඔයා කරලා දාන්න ඕන. මොකද ඔයාට ලකුණු ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ලකුණු වැඩිපුරම සහ ලේසිම ක්‍රමය තමයි MCQ papers කරන එක. මේ අවසාන කාලේ ඔයාලට ඊළඟට වැදගත්ම වෙන කාරණේ තමයි කාලය ඉතිරි කර ගැනීම. ඔයාලගේ මට්ටමින් පුළුවන් තරම් try කරන්න ඕන කොහොම හරි කාලය ඉතිරි කරගන්න. මොනව හරි කරලා කාලය ඉතිරි කරගන්න. ඒක ඔයා බත් කන වෙලාව වෙන්න පුළුවන්. සමහර විට ඔයාට කියන්න පුළුවන් ඔයාගේ අම්මට තාත්තට බත් එක ළඟට ගෙනල්ලා දෙන්නේ. ඔයාට පුළුවන් හැන්දෙන් කන්න. ඒ වෙලාවත් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. හැමෝටම නාන්න වෙනව නේද? ඒ කාලෙම බෑනේ. ඒ කාලෙත් අපිට පුළුවන් පාඩම් කරන්න. හරි. ඒ විදිහට හරි. කොහොම හරි ඔයා කාලය ඉතිරි කරගන්න බලන්න. කාලය සමානයි ලකුණු. කාලය ඉතිරි කරගන්න මම ප්‍රායෝගිකව භාවිතා කරපු එක දෙයක් කියන්න. මම නෝට් එකක් වගේ බලනකොට YouTube එකෙන් මම ඒක 2x දාලා බලන්න පුරුදු වුණා ඒ කාලේ. ඊළඟට අවසාන වශයෙන් ඔයාලට මම කියපු ඒවා සමරියක් කිව්වොත් 7 step framework එක ඔයාගේ තීන කාලේ කාල කළමනාකරණය. මෙතෙන්දි මම කතා කරා ඔයා පේපර් එකක් ගන්න, ඒ පේපර් එක කරන්න, හරි වැරදි දාන්න, ලකුණු බලන්න, විවරණය කරන්න, ඒ ලකුණු ගාන සටහන් කරන්න, ඒක ආයි බලන්න, ඊළඟ පේපරේට යන්න. ඔයාට තියෙන කාලය යනෝ දවස් 18ක් ඔයාට මේ ප්ලෑන් එකට තියෙනවා. ඒ 18න් ඔයාට පුළුවන් තරම් ලකුණු වැඩි කරගන්න ඕන. ටයිම් මැනේජ්මන්ට් තමයි ඔයාට දැන් වැදගත්ම වෙන කොටසක් වෙන්නේ. කොහොමද මේ අවසාන කාලේ දේවල් මතක තියාගන්නේ? ඒක මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි ගැම්මෙන් වැඩ ටික කරන්න මේ ගේම ගහලම ඉවර කරනවයි කියලා ඔයාලා හිතන්න. මොකද කිව්වොත් කලින් කිව්වා වගේම මේ කාලේ විතරයි ඔයාලට මහන්සි වෙන්න තියෙන්නේ. මේ කාලෙන් පස්සේ ඔයාට ඔයා දිහාම බලාගෙන පුළුවන් මම ඒ කාලේ මෙහෙම නේද වැඩ කරේ. ගිහිපු කාලේ වැඩක් නැහැ. දැන් තමයි වගේ කාලේ දැන් ඉඳලා වැඩ පටන් ගන්න. පුළුවන් ඉක්මනට මම වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙමින් මම සමු ගන්නවා. සුබ දවසක්.